ඔබ කොච්චර සල්ලි හෙව්වත් එක සතයක්වත් ඉතුරු වෙන්නේ නැද්ද? ගෙදරට ගෙන ආපු සල්ලි කොහේ යනවද කියලා හිතා ගන්න බැරුව ඉන්නවද? එහෙමනම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔබේ නිවසේ ප්‍රධාන දොර තියෙන්නේ නිරිත දිශාවටද කියලා පොඩ්ඩක් බලන්න. සමහරවිට මේ නිරිත දිශාවට නොවිත් මේ දේවල් වෙන්න පුළුවන්. මොකද නිරිත දිශාවේ විතරක් නෙමෙයි ප්‍රශ්න තියෙන අනිත් දිශාවලත් තියෙනවා. නමුත් අපි මේ වීඩියෝවේදී කතා කරන්නේ නිරිත දිශාව ගැන. වාස්තු විද්‍යාවට අනුව නිරිත දිශාව කියන්නේ දොරක් තියන්න හොඳ දිශාවක් නන් නෙමෙයි. ඒක ධනය තැන්පත් කරන්න හොඳ දිශාවක්. මේ දිශාවෙන් දොරක් තියෙනවා නම් ඒ ගෙදරට කොච්චර ධනය ගෙනාවත් ඒව රඳා පවතින්නේ නැති වෙන්න ඒක ප්‍රධාන සාධකයක් වෙනවා. ගෙදර ඇයට ලෙඩ රෝග, නඩු හබෝල්ට නිකරුණේ මුදල් නාස්ති වෙලා යන්න. හැබැයි මේකට ගෙවල් කඩලා බිඳලා හදන්න අවශ්‍යතාවයක් නැහැ. නිවැරදි වාස්තු ප්‍රතිකර්ම හරහා මේ දෝෂය සම්පූර්ණයෙන්ම මගහරා ගන්න පුළුවන්. මේ වගේ ඔබේ නිවසේ තියෙන නොපෙනෙන දෝෂත් වාස්තු විද්‍යාවේ කඩන්නේ බිඳින්නේ නැතුව මගහරවා ගන්න පුළුවන්. ඉතින් මේ සඳහා ඔබට උපදෙස් ගන්න නිවැරදිවම වාස්තු උපදෙස් ගන්න අවශ්‍ය නම් වාස්තු විද්‍යාව වගේම තත්කාල ශාස්ත්‍රය පිළිබඳවත් මනා අවබෝධයක් ඇති ප්‍රවීණයෙකු ලබා ඔබේ නිවස පරීක්ෂා කරගන්න. එතකොට ඔබේ ප්‍රශ්නවලට උත්තර ගන්න පුළුවන්. ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්.